අපේ ආරම්භය ඊටාම ගැඹුරු මානසික විමසුමක් විවරණයකට ලක් කරන්නට හේතු වුණායයි මා විශ්වාස කරනවා. මේ ගීත අපේ ජීවිතවලට කෙතරම් බලපෑමක් කරන්නට සමත් වෙනවාද කියන එක පිළිබඳව ඔබට මා සමග මේ අත්දැකීම බෙදා හදා ගන්නකොට හොඳින් වැටහෙවි කියලා මා විශ්වාස කරනවා. හිතවතුනි, මිනිස්කම මනුෂ්‍යත්වය කියන කාරණාවට අපි සමාජයේ මොනතරම් ඉහළ වටිනාකමක් දිය යුතුද? ඔබ ඔබේ ජීවිත ගමන් මගේ මේ තාක් ආමේ දුර ඔබ කල්පනා කරලා බලන්න. මේ ගනුදෙනුව, මේ සමාජ ගනුදෙනුව, සංසාර ගනුදෙනුව මනුෂ්‍යත්වයත් සමග කොතෙක් දුරට අපි බැඳී පවත්වා ගත්තද? ඒ නිසා කොන්දේසි විරහිතව රටක, සමාජයක, ලෝකයක මිනිසුන් සැබෑ ලෙසම මිනිසුන් විය යුතුයි. මිනිස් විසින් අපි දැන හඳුනා ගන්නා වූ වෙනත් චරිත, වෙනත් ආකාරයක දැක්ම, මේ සියල්ල අපි ඉතා හොඳින් පරිශීලනය කළ යුතුයි ජීවිතයේ සමබර කරගන්නට, සිත නිවන්නට. මට මුණ ගැහෙනවා බොහොම ලස්සන ගීතයක්, ගීපද පෙළක්. මේ ගීතයත් ඔබ තාම හොඳින් අසා පුරුදු ගීතයක්. මේ ගීතය තුල සිටින මිනිසා සුවඳයි මලසේ. අපේ දරුවෝ, අපේ සමාජය, අපේ ලෝකය, අපි සියලු දෙනාගෙන්ම අපි බලාපොරොත්තු වෙන්නේ සමාජයට දැන් මොහොතකට පෙර අපේ පොඩි අයියා ගැන මහත්ම මහත්මීන් කීප දෙනෙක් කතා කළා. හරිම වටිනා අදහස් ගොන්නක් ගෙන හැරපෑවා. ඔබෙත් මගේ ජීවිතවල අපි එක්ස්ප්‍රෙස් කරගත යුත්තේ මා විශ්වාස කරනවා ධනයට වඩා, බලයට වඩා මේ මනුෂ්‍යත්වයේ සමග ගනුදෙනු කළ හැකි මානසිකත්වයක්, වටපිටාවක් කියලා මම විශ්වාස කරනවා. අපි සමාජයේ මොන තනතුරුවල හිටියත්, අපි කිනම් ස්තරවල හිටියත්, අර එක ගීතයක මං අහලා තියෙනවා සුනිල් ඉදිරිසිංහයන්ගේ එක මිනිස් සයන කාටත් නිදි සුවය දෙති, බිම් පංගුවට ලොල් වී මලගම් නොයති කියලා. එනිසා මේ අඩි 6 කියන කාරණාව අපි හැමෝගෙම ජීවිතයේ ගැඹුරින් තැන්පත් වෙලා තියෙනවා නම් මනුෂ්‍යත්වයේ සමග අපි හරිම සමීප සම්බන්ධතාවක් ජීවිත තුල හදා ගන්නවා. අද ලෝකය ගිනි අරගෙන තියෙනවා. අද ලෝකය යුදු ගිනි දැල්ලෙන් ඇවිලිලා ගිහිල්ලා මිනිසුන්ගේ ගුණධම් නැති වෙලා අඟලේ හිමිකම් හොයමින් බිම් කඩ බෙදා හදා ගන්නට මුළු ලෝකයේම එකම ගිනි ජාලාවක් බවට පත්වෙච්ච යුගයක අපේ දරුවන්ට, අපේ පුංචි පැටවුන්ට සුන්දර අනාගතයක්, ලෝකයක් උරුම කරලා දෙන්න ඉන්න අපි ආදරණීය වැඩිහිටියෝ විදිහට අපේ සිතිවිලි අවදි විය යුතුයයි මා විශ්වාස කරනවා. ඒ නිසා මනුෂ්‍යත්වය පිළිබඳව ඊටාම ගැඹුරින් සහ හරිම සුන්දර විදිහට කුමාරදාස සපුතන්ත්‍රී මහත්මයා රචනා කරපු ගීතයක් සුනිල් ඉදිරිසිංහයන් ගායනවා. පොළොවේ උරුමේ කියමින් බිලිදී විහඟුම් ගුණදම් දහසින් මියනා සටනින් අඟලේ හිමිකම් කියමින්. සමහර වෙලාවට ලෝකයේ තුල මේ අඟලේ හිමිකම සොයාගෙන යනකොට අපේ පුද්ගලික ජීවිත වෙලත්
මේ අඟල දෙකේ හිමිකම් නිසා උසාවි ගානේ කොච්චරක් අපේ රස්තියාදු වෙනවද කියන එක පිළිබඳව ඔය උසාවි දවස්වලට ඒ අසලින් යනකොට එහෙම දැක බලා ගන්නට පුළුවන්. මනුෂ්‍යත්වයේ පිළිබඳව ලොකු ප්‍රශ්නයක් අපේ ජීවිතවල. උන්නුලේ විෂවි සිරුරේ ඉසුරන් ගැටෙන අතරේ ගිනි මල් පිපිලා අහසේ ඇවිලේ ගිනි දැල් සයුරේ. මේ තමයි අද අප දකින ලෝකය. මේ ලෝකේ නිවන්නට අපට අවශ්‍යයි. මේ ලෝකේ නිවිය යුත්තේ අපිමයි. මනුෂ්‍යත්වයෙන් තොර නිවන සිතක් නිවන ලෝකයක් අපට හොයා ගන්නට බැරි තරම්. අපි එහෙනම් මේ අපූරු මනුෂ්‍යත්වයේ ගීතය මේ අවස්ථාවේදී රස විඳිමු. ඔබෙත් මගෙත් මනුෂ්‍යත්වයේ අගය වටිනාකම් අපට දැනෙන මොහොත. මිනිසා සුවඳයි මලසේ නුවණින් එළියයි හිරුසේ පරවි වැටිලා ඒ හිරු මල මේ දෙරනේ. මිනිසා සුවඳයි මලසේ නුවණින් එළියයි හිරුසේ පරවි වැටිලා ඒ හිරු මල මේ දෙරනේ. ඔබ දුටුවද මේ ගිනිගෙන දැවෙන ලෝකය? ඔබ මෙතෙක් නොදුටු ඒ ලෝකය අපිව අසහනයට පත් කරන මනුෂ්‍ය ක්‍රියාකාරකම්. අපි සුබවාදී වෙමු. පොළොවේ උරුමේ කියමින් විලිදී විහිඟුම් ගුණදම් දහසින් මේලා සටනින් අඟලේ හිමිකම් සොයමින් ලොව නහවා සෝ කඳුලින් සැනහේ ජයපැන් උරමින්. මිනිසා සුවඳයි මනසේ නුවණින් එළියයි හිරුසේ පරවි වැටිලා ඒ හිරු මල මේ දෙරනේ. ඔබේ සිත නිවන්, ඔබේ සිත විමසන්න. මේ ගීත මොනතරම් අපේ ජීවිතවලට පිටිවහලක් වෙනවද? දෙවරක් හිතන්න ඔබට ඉඩ නොතබා මනුෂ්‍යත්වයේ අගය ගයන මම. උනුලේ විෂවි සිරුරේ ඉසුරන් ගැටෙන අතරේ ගිනි මල් පිපිලා අහසේ ඇවිලේ ගිනි දැල් සයුරේ පවසින් විකි බිඳිනා සුසුමෙන් යදියන් හෙළනා. මිනිසා සුවඳයි මනසේ නුවණින් එළියයි හිරුසේ පරවි වැටිලා ඒ හිරු මල මේ